මීට දින 3කට ඉහතදී ත්‍රස්තවාදීන්ගේ කිලාලි ආරක්ෂක වළල්ල වෙත ගිය 53 වන සේනාංකයේ සෙබළුන් පැය 48කට ආසන්න කාලයක් සතුරු ආරක්ෂක වළල්ල Taman සතු කරගෙන සිටියා. ආරක්ෂක හමුදාවන්ට මුහුණ දිය නොහැකි වූ කොටි සමාජිකයන්ට සිදු වූයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චියේ සිට අතිරේක සමාජිකයන් කැදවීමටයි. ඒ නවය මාර්ගයේ දකුණු සීමාවට ආසන්නයෙන් කොටි ආරක්ෂක වළල්ලට ඇතුළු 6 වන සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්ට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මාලාවකට මුහුණ දීමට සිදු වුණා. උපරිම වැඩි බලයක් දීලා සතුරව විනාශ කළා. අපි අපේ සියසින්ම දැක්කා සතුරුන් ඇවිල්ලා වෙරලා අර තුවාල වෙච්ච සතුරන් සියලුම දෙනා පිටිපස්සට ඇදගෙන යනවා. ඊට පස්සේ ඒ හමුවේ අපේ කොල්ලොන්ගේ මොරාල් එක උපරිම තිබ්බා. යුද හමුදාවේ ප්‍රහාරයේ මැඩ පැවැත්වීමේ අරමුණින් ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පැමිණීමට උත්සාහ කළ කාණයන් සහ ඉසයිමාන් යන කොටි නායකයින් යුද බිමෙන් ඉවත් කිරීමට රණවිරුවන්ට හැකි වුණා. පස්වන ගැමුණු හේවා බල ඇණියේ සෙබළුන්ද ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත පිට ප්‍රහාර එල්ල කළේ උන්ට සිය ආරක්ෂක වළල්ල වෙත පැමිණීමට හෝ ඉඩක් නොතබමින්. අපි බැම්ම තුල රැඳී සිටිද්දී සතුරෝ දෙපැත්තෙන්ම ආව ඊට අමතරව ඉදිරියෙන් උත්තාවා. ඒ හැම එන සතුරකම අපි බැම්ම තුල ඉඳගෙන හොඳට පොසිෂන් වෙලා උතුරාට ප්‍රහාර එල්ල කෙරුවා. අපි සතුරු භූමියට යනවත් එක්කම අපි දැක්කා ඉදිරියෙන් සතුරෝ නායකුත් එක්ක 6 දෙනෙක් විතර ප්‍රමාණයක් ඉදිරියට එනවා. ඒ සමගම මං ගාව තිබෙ මේ LMG මම ඒක දාගෙන ස්ටිම් ගහන ගියා. මං ඇස්ලේටම දැක්කා කෑලි තරමටම ගැහුවා. සයවැනි ගජපා රෙජිමේන්තුවේ කුඩා කණ්ඩායම් කිහිපයක්ද LTTE ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට ගොස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් පැමිණෙන මාර්ග ආවරණය කිරීමට සමත් වුණා. නමුත් අපි අරමුණුනේ එකපාර දෙවි ප්‍රහාර දවස් දෙකක විතර සතුරු ආරක්ෂක වළල්ලේ ඇතුලේ ස්ථානගත සතුරා නිරීක්ෂණය කරමින් තමයි හිටියේ. නමුත් අපිට නිරීක්ෂණය වුණේ සතුරා එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි මේ සතුරු ආරක්ෂක වළල්ලේ මේ ඉන්නා මේ නිරීක්ෂණනේ. ඊට පස්සේ ඒ ගිහිල්ලා ටිකක් පස්සට ගියා එනේ උන්. ඊට පස්සේ ආපහු නැවත ඇවිල්ලා ආයි ප්‍රහාර එල්ල කරනකොට ආයි ගහන්න අපේ ග්‍රේඩ් ප්‍රහාර වලින් ගොඩාක් දුරට උන්ගේ ගොඩාක් බොඩිස් තියනවා කියලා මට දැක්කා. මුවමාලයේ කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලේ ප්‍රාදේශීය නායකත්වයන් බොහොමයක් විනාශ කර දැමීමට මේ වන විට යුද හමුදාව සවස්ව සිටිනවා. මේ හේතුවෙන් කොටි ත්‍රස්තවාදීන්ගේ නායකත්වයේ විසින් ඔවුන්ගේ පහළ පෙළේ සමාජිකයන් බොහොමයක් හමුදා ආරක්ෂක වළල්ල වෙත තල්ලු කර යැවීමට ක්‍රියා කර සිටිනවා. ජාතික රූපවාහිනිය අමල් සමන්ත කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ඉකුත් පැය 48 තුල පැවති ගැටුම් වලින් පසු වන්නි මෙහිමේ නිරත යුද හමුදාවේ 57 වන සේනාංකය අකරායන් කුලම් වැවට නැගෙනහිරින් LTTE ආරක්ෂක පස්බැම්මේ කිලෝමීටර් 2ක දුරක් අත්පත් කරගත් අතර යුද හමුදාවේ 58 වන සේනාංකය වැවට බටහිරින් එම ආරක්ෂක බැම්මේම යාබද කිලෝමීටර් 1 දුරක බලය තහවුරු කරගනු ලැබුවා. මෙහිදී LTTEට දැඩි හානි සිදු වූ බව සේනාංක සඳහන් කරනවා. මීට මාස 2කට පමණ පෙර LTTE අක්කරායන් කුලම් සිට නාච්චුකුඩා දක්වා මෙම පස්බැම්ම සකස් කරනු ලැබුවේ කිලිනොච්චියේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානවල ඩෝසර් හා බැකෝ යන්ත්‍රද උපයෝගී කරගෙනයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් යන්ත්‍රෝපකරණ පවා LTTE මෙය සකස් කිරීමට යොදාගත් ආකාරය ගුවනින් ලබාගත් දර්ශන මගින් පැහැදිලිව දිස්වෙනවා. ඉතා දැඩි අයහපත් කාලගුණික තත්ත්වයක් යටතේ අද දිනේත් ක්‍රියාන්විතය දියත් වුණේ. මේ දුෂ්කරතා නොසලකා හරිමින් ඉදිරියට ඇදුණු හමුදා බටපිළිස් අද සවස් භාගයේ වන විට වන්නේ ඉරිකුකුලම්හි සමස්ත ප්‍රදේශයේම බලය තහවුරු කරගනු ලැබුවා. වන්නේ ඉරිකුකුලම් වැව්තාවුල්ල LTTE ආරක්ෂක බැම්මක් ලෙස භාවිත කළා. ප්‍රදේශ රැසකට මාර්ග විහිද යන කේන්ද්‍රස්ථානයක් ලෙසද මේ ප්‍රදේශය හැඳින්විය හැකියි. මාසයකට අධික කාලයක් මේ ප්‍රදේශය අල්ලා ගැනීමේ ගැටුම් පැවතියා. ජයපුරම් වලේකාඩු හා කිරන්ති යන ප්‍රදේශවලටද අද යුද හමුදාව දැඩි ප්‍රහාර එල්ල කළා. ඒ 32 පූර්ණරින් මාර්ගයේ ඊයේ ආරම්භ කළ ක්‍රියාන්විතය නාච්චකුඩා දෙසට හා පූර්ණරින් දෙසට අඛණ්ඩව ක්‍රියාත්මකයි. ආරක්ෂක හමුදා මේ වන විට රැඳී සිටින අක්කරායන් කුලම් සහ වන්නේ ඉරිකුකුලම්හි ප්‍රධාන වැව් පද්ධති සියල්ලම මේ වන විට පිටාර ගලමින් පවතිනවා. LTTE මේ ප්‍රදේශවල ඉදිකර තිබූ දැවන්ත පස් බැමි සහ ඔවුන්ගේ යුදාගල් හේතුවෙන් ප්‍රදේශයේ ජල බැස්ම සම්පූර්ණයෙන්ම ඇලහිට තිබෙනවා. මෙම දුෂ්කරතාවලට මුහුණ දෙමින් යුද හමුදාව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරගනිමින් ත්‍රස්ත ඉලක්ක වෙත පහර දෙමින් සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉරිකුකුලම් සිට